හරි මේ දරුවෝ ඔයාලගේ දැන් හෝම්වර්ක් ටික සාකච්ඡා කරන්න තියෙන්නේ. හරිද? ඒකේ මේ සේරම ගණන් හදන්න යන්නේ ගණන් තුනක් තෝරගෙන හදනවා. ටිකක් විභාගෙට එන්න පුළුවන් ගණන්. මේ සේරම පාස් පේපර් ගණන් තියෙන්නේ. මම මේ ටික හදනවා. හරිද? මේක හදමු. 2 දෙවෙනි ගණන් හොඳේ. ඊට පස්සේ ටික ලොකු ගණන් හදමුනේ. 5 හදමු. ඊට පස්සේ 3 ඕනේ නැහැ. පොඩි එකක් නේ. එක කරමුනේ. 1. හරි. දැන් වැඩේ කරගෙන යන්න. ඉස්සෙල්ලම අපි කරමු දෙවෙනි ගාන. දෙවෙනි ගාන කරමු. 2 කරලා 5 කරලා අන්තිමට 1 කරන්න. හරි. මුලින්ම තියෙනවා මේකේ ABCD සමාන්තර ආශ්‍රයේ සම්මුඛපාත සමාන වන බව ත්‍රිකෝණාංග සමය යොදා ගනිමින් සාධනය කරන්න. ඒකේ මම ඉස්සර ඇඳ ගන්නම්කෝ. සමාන්තර ආශ්‍රය හරි. හරි. ඔබට පේනවා සමාන්තර ආශ්‍රයක් තියෙනවා මේ රූපේ තියෙන එක තමයි මෙහෙම කරේ. තියෙනවා A B ඊළඟට C D. ඊට පස්සේ මේක සමාන්තර ආශ්‍රයක් කියන මේකයි මේ පාදයේ සමාන්තරයි. ඒ වගේම මේකයි සමාන්තරයි. හරි. මට ඕන මෙන්න මේක මේ සමාන්තර ආශ්‍රයක සම්මුඛපාද සමාන බව ත්‍රිකෝණාංග සමපාවිච්චි කරලා කරන්න. හරිද? මේ සමාන්තර ආශ්‍රයක සම්මුඛපාද කියන්නේ මේකට මේක සමානයි කියලා පෙන්නනවා ඕන මේකට සමානයි කියලා පෙන්නනවා. ඉතින් අපි ඒකට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා නම් හරිනේ. අංග සම කරාට පස්සේ අපිට අනුරූපාංග සමානයි කියලා ඔක කියන්න පුළුවන්. දැන් මම ලියනවා ඉස්සෙල්ලා මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි අංග සම කරලා දාන්න. අංග සම කරන්න අංග ඕන. එකක් තමයි දැන් මේ ත්‍රිකෝණ දෙකට මේ පාදය පොදුයි. මේක කොහොමද සමානයි දෙකටම? හරි. ඒ වගේම මෙන්න සමාන්තර රේඛාවම තියෙනකොට ඉසඩ් අතුරක් කොහොම තියෙනවා? එතකොට මේක සමාන වෙනවා ඒකාන්තර කෝණවලින්. ඉසඩ් අතුර වැඩිට තියෙන ඒකාන්තර කෝණනේ. ඒ වගේම මේ රේඛා දෙක සමාන්තර හින්දා මෙහෙම ගන්නත් පුළුවන්. මේ කෝණයට මේ කෝණය සමානයි. ඒකත් ඒකාන්තර කෝණවල. දැන් බලන්න මේ ත්‍රිකෝණ දෙකේ එක පාදයක් සම්පොදුයි. මේකට මේක සමානයි මේකට මේක සමානයි. ඉතින් අපිට පුළුවන් නේද අංග සම කරන්න. කෝකෝ පාස්තාවේ හරි එහෙනම් ලියන්න නම ABC ත්‍රිකෝණය හා ABC ත්‍රිකෝණවල කියලා ලියුවා. ත්‍රිකෝණවල සමානය ලියන්න. AC සමානයි AC සමානයි AC හේතුව පොදු පාදය. හරි. ඊළඟට මේ කෝණය සමානයි මේ කෝණය කියලා ලියන්න. DAC
සමානයි ACB. හේතුව තමයි ඒකත් ඒකාන්තර කෝණ. හරි. ඊළඟට මේක සමානයි මේක DCA සමානයි මේක BAC. ඒකට හේතුවක් ඒකාන්තර කෝණ. අන්තර්වාද දෙකක් ගන්නවා. ඒකින්ද මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා හේතුව කෝ හරිනේ. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි හින්දා අපිට පුළුවන් මේ ඩොට් එක ඉස්සරහින් මේ පාද තියෙන්නේ. මේ ඩොට් එක ඉස්සරහින් මේ පාද තියෙන්නේ. මේ පාද දෙක සමානයි කියන්න පුළුවන්. ඒ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන හින්දා. ඒ වගේම කතිර ඉස්සරහින් මේක තියෙන්නේ. මේ කතිර ඉස්සරහින් මේක තියෙන්නේ. ඒකින්ද කියන්න පුළුවන් මේකට මේක සමානයි මේකට මේක සමානයි කියලා. නලියන්න ඒ නිසා ඩොට් තුනක් දැම්මා. AD සමානයි BC. AD සමානයි BC. හා අනිත් එක මොකද්ද? AB සමානයි DC. AB සමානයි DC. හේතුව ලියන්න අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා. හරි. ඔන්න ජ්‍යාමිතියේ ගාන ඒකේ A කොටස. වැරදි කෙනෙක් කියනවා නම් හදා ගන්න, ලියව නැති කෙනෙක් කියනවා නම් ලියා ගන්න. හරි ලේසි. අමාරු නෑ. අපි මේක කට්ට තුනකට දාන්නේ හොඳේ. දැන් මේකේ ටියුට් එකේ පහම කරන්න ගියොත් වෙලා මදි වෙනවා. මේකේ මම තුනක් කරනවා. ඊට පස්සේ අනිත් ටියුට් එකේ ඇති වෘත ජ්‍යාමිතිය ඒකේ මම දෙකක් කරනවා. ඊට පස්සේ තව ඕගොල්ලොන්ට ඇති මේ මොනවද වර්ගජ සමීකරණ. ඒක දෙවෙනි මාරේ පාඩමක්. ඒ වුණාට ඒකෙත් මම ටියුට් එකක් දාලා දීලා ඇති. ඒකෙත් ගණන් දෙකක් කරනවා නේ. ඒක රෙකෝඩින් තුනක් විදියට දාන්නම්. තුනක් විදියට දාන්නම්. හරි. අපි යන් ඕකේ B කොටසට. හරි. B කොටස තියෙනවා මෙහෙම කතන්දරයක්. ABCD සමාන්තර රාශියක් කියලා කියනවා. හරි. අපි අද ගමු ඉස්සරහටනේ. හරි. තව එකට සෙට් කරලා තියෙනවා ත්‍රිකෝණයක් නේ. හැබැයි මේකේ සමාන්තර රාශිය
ඒක අනිත් පැත්තට නේද? කවන්නේ රිකවර් නම්. හරි. අකුරු ටික බලමු. මේකේ තියෙනවා ABCD. ABCD. ඊළඟට තියෙනවා මෙතන E තියෙනවා. මෙතන F තියෙනවා. හරිනේ? හරි. අපිට කියනවා මොකක්ද? ABCD සමාන්තර රාශියක් කියලා. ABCD කියන්නේ මේකනේ. මේක සමාන්තර රාශියක් නම් මේකට මේක සමාන්තරයි. මේකට මේක සමාන්තරයි. ඒක අවුලක් නැහැ. හරි. ඊළඟට කියනවා ABC කෝණේ කෝණ සමච්ඡේදකය. ABC කියන්නේ මේකනේ. මේ ලොකු කෝණේ කෝණ සමච්ඡේදකය මේක දෙකට බෙදනවා කියලා කියන්නේ. මේක කෝණ සමච්ඡේදකයේ E. හරිද? හරි. මේක කෝණ සමච්ඡේදකේ නම් මේ කෝණේ සමාන වෙනවා. හරි නේද? අතර BE සමාන්තර FE. BE කියන්නේ මොකද්ද? මේක සමාන්තරව මේකට. මේ පාදේ සමාන්තරයිල මේ පාදේ. හරිනේ? හරි. ඔන්න රූපේ විස්තර ටික හරි. ඉතින් ඕක අවුලක් නැහැ. ඔක රූප දත්ත ලකුණු කරන්න තියෙන්නේ. දැන් පළවෙනි එක හරි. ඊට පස්සේ බලන්න දෙවෙනි එක BCF. BCF කියලා කියන්නේ මේ කෝණය. මේ කෝණයයි BFC. BFC කියලා කියන්නේ මේ කෝණය. මේ කෝණ දෙක සමාන බව පෙන්වන්න තියෙන්නේ. හරි. අපි ඔන්න ඔය දෙක සමාන බව පෙන්වනවා. හරි. දැන් කොහොමද අපි කරන්නේ වැඩි? ඉස්සෙල්ලා අපි වෙන පාඩකින් මොකක් හරි පාඩ බලමුනේ. මේ දෙක සමාන බව පෙන්වන්න තියෙන්නේ. ඉතින් අවුලක් නැහැ මෙහෙම ගෙලින්ම ගන්න පුළුවන්. හරිද? මේ දෙකනේ සමානයි කියලා පෙන්වන්න ඕන. ඔයා දන්න ඕනේ මේ කෝණයයි සමානයි කියලා සමච්ඡේදකයේ හින්දා. හරි ඔයා දන්නතුනේ මේකේ නිසරණ අකුරක් කොහොමද ගත්තොත්? මේක අතත් තියෙන නිසරණ අකුරක් නේ. මේ ඒකාන්තර කෝණනේ. එහෙනම් මේ කෝණය x නම් මේ කෝණය x. හරි. ඒ වගේම මේ දෙක සමානයි. මේක x නම් මේක x. ඒ වගේම මේකයි සමාන්තරයි. එතන මේකයි ගත්තොත් අනුරූප කෝණ බලන්න. f කවුරු හැදෙන්නේ මේ දෙක තියෙන්නේ. මේක x නම් මේකත් x. දැන් ඉතින් කෙලින් මේ දෙක සමානයි නේද? හරි. එහෙනම් ඉස්සෙල්ලම ලියන්නේ එහෙම. මේ දෙක සමානයි කියලා ලියමු. එහෙම ලියමු. හරි. මේ දෙක හොඳයි. ABE සමානයි EBC. හේතුව තමයි BE සමච්ඡේද ABC කෝණයේ BE සමච්ඡේදකය නිසා. ABC කෝණයේ BE සමච්ඡේදකය නිසා. හරි. ඊට පස්සේ මේකයි සමානයි කියලා කියන්නේ ඒකාන්තර කෝණ.
EBC සමානයි BCF හේතුව ඒකාන්තර කෝණ. හරි. ඊළඟට මේකයි සමානයි කියලා ලියන අනුරූප කෝණ වලින්. ABE සමානයි BFC හේතුව අනුරූප කෝණ. හරි. ඒ අවුලක් නැහැනේ. මේකට මේක සමානයි මේක සමානයි මේ දෙන්න කොහොමද සමානයි ඒකින්ද මේ දෙන්න සමානයි. එම නිසා ලියන්න BCF අනේ BCF සමානයි BFC. හරි. ඕනම් හේතුව ලියන්න ප්‍රත්‍යක්ෂ කියලා. ප්‍රත්‍යක්ෂ. හරි ඔච්චර. හරි ලේසි දැක්කනේ. හරි. බලමු අපි ඊළඟ එක. ඊළඟට තියෙනවා AB සමාන AF කියන්නේ සම්පූර්ණ එක. AF සමානයි කියලා පෙන්නන්න තියෙනවා. අපි පොඩක් පාටකින් දාමුකෝ. AF කියන්නේ මේක මේ සම්පූර්ණ දිග සමානයි කියලා පෙන්නන්න තියෙනවා මට. හරිද? BC දන CD. BC කියන්නේ මේක. වෙන පාඩක ගමනේ. BC කියන්නේ මේක. මේකේ ඊළඟට CD කියන්නේ මේකේ. මේ දෙන්නගේ එකතු. මේ දෙන්නගේ එකතුවෙන් එනවයි කියලා පෙන්නන්න ඕන මේ සම්පූර්ණ දිගේ කියලා. ඉතින් අපිට මෙහෙම අවුලක් නැහැ. අහන්නකෝ. දැන් AF කියන එක්කෙනා ඉන්න ඕනේ. AF කියන එක්කෙනා හැදෙන්නේ කොහොමද බලන්න? පේන්නේ නැද්ද? AF කියන එක්කෙනා හැදෙන්නේ මේ සම්පූර්ණ දිග හැදෙන්නේ AB තුයි BF තුයි එකතු වෙනානේ. ඒ දෙන්නගේ එකතු වෙන්නේ හැදෙන්නේ. හරි? හරි. ඉතින් ඔයා දන්නවා මේක සමාන්තර රාශියක් ඉඳලා ABට සමාන වෙන්න ඕන DC. ABට සමාන වෙන්න ඕන CD නේ. DC කිව්වත් කමන්නේ CD කිව්වත් කමන්නේ. හේතුව මේ දෙන්න සමාන වෙන්නේ හේතුව තමයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. හරිනේ? හරි. ඒ වගේම මේ දෙකත් සමානනේ. ඒ මේ කෝණ දෙක සමාන වෙච්ච හින්දා සමාන කෝණ ඉස්සරහින් තියෙන පාද සමාන වෙනවනේ. මේකයි මේක. හරිද? ඒ සමද්විපාද ත්‍රිකෝණය හින්දා. ඒ ප්‍රමේයක්නේ. කෝණ දෙක සමාන නම් ඊට ඉස්සරහින් තියෙන පාද සමාන. ඉස්සරියන එක BC සමාන වෙනවා BF ට. BC සමාන වෙනවා BF ට. ඒකට හේතුව තමයි සමාන කෝණ ඉදිරියෙන් නැති පාදද සමාන නිසා. හරි? හරි. දැන් අවුලක් නැහැ කිසිම. පළවෙනි එකම ගන්න. AF ගත්තා. මට පුළුවන් AB වෙනුවට කවුරු දාන්න? සෝරි මේ AB නෙමෙයි මෙතන. ඔව් හරි. AB වෙනුවට බලන්න. එතන AB වෙන්න ඕනේ. ඇයි AB ටනේ සමාන වෙන්නේ CD. AB වෙනුවට කවුරු දාන්න පුළුවන්? CD දාන්න පුළුවන්. හරිනේ? හරි.
VF වෙනුවට දාන්න පුළුවන් VC. හරිද? බලන්න AF ඇදලා තියෙන්නේ CD තුයි BC තුයි එකතු වෙලානේ. පොඩ්ඩක් මේ දෙක මාරු කරලා ලියන්න. AF ඇදලා තියෙන්නේ BC ධන CD. දැක්කද? හරි සරලයි. තව ඕනනම් මේකේ තව වැඩිපුර දාන්න පුළුවන්. මොකද මෙතන අර පාද දෙක මම කෙලින්ම සමානයි කියන්නේ නැතුව ඕනනම් මේ කෝණ දෙක සමානයි කියලා ඉස්සෙල්ලා ලියලා ඒව දාන්න පුළුවන් මේක ඇතුළට දාන්න. හරි. අඩුතරම මේ විදිහටවත් තියෙන්න ඕන. හරි. ඔන්න පළවෙනි ගාන සාකච්ඡා කරලා ඉවරයි. හරි. අපිට ගණන් තුනක්ම කරගන්න බැරි වෙයි වගේ. මේ ගණන් දෙකක් කරමු. කමක් නැහැ නේ. මොකද දන්නවද? නැත්නම් අනිත් ටික දාන්න ඕනනේ අර දැන් වෘත්ත වලින් දාන්න ඕන. හරි. දැන් ඕකෙන් පස්සේ අපි පස්වෙනි එකට යනවා. හරි. පස්වෙනි එක බලන්න. පහ. ඒකේ සමාන්තර රාශිය හදගන්න පුළුවන්. මේ පැත්තටනේ තියෙන්නේ. හරි. ABCD සමාන්තර රාශියක් වූ ABCD සමාන්තර රාශියක් වූ ඒකේ දාමු අපි සමාන්තරයි කියලා. දැන් ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙන්නේ ත්‍රිකෝණාංග සාම්‍යයි සමාන්තර රාශියයි තමයි සාධනය කරන ගානට 10 වසරනේ. තව අර වෘත්ත සම්බන්ධ ක්‍රමය යන්නේ අනිත් ගානට. හරිද? හරි. ඊළාස් බලන්න සමාන්තරයි කියලා දාමු. මේක සමාන්තරයි මේක සමාන්තරයි මේක. හරි. AB සමානයි AX. AB කියන්නේ මේක. AX කියන එක නා දන්නේ අපි තාම. වෙනසෙන් BA පාදයේ එක්ස්පෙක්ට් දික් කර ඇත. කියන විදිහටම දික් කරන්න හොඳේ. කියන්නේ AB සමානයිලු අනේ AB සමානයි AX. AB සමානයි AX උන මේ පැත්තට වෙන්න ඕන. BA පාදේ කියන්නේ BA කියන්නේ මේ පැත්තට. දික් කරලු හරි. එක්ස්පෙක්ට් දික් කරලා තියනවලු. හරි. ඊළඟට AD සහ AD සහ XC YD ඡේදනය වේ. AD මේ පාදය XC XC වම යා කරන්න බෑ. හරි. මේක YD මෙතන ඡේදනය වෙනවලු. මේක Y. මේක Y මේ දාශි.
හරි ඊට පස්සේ ඔයාලට කියනවා BC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය ඉසඩ්ලු. BC කියන්නේ මේකනේ. මේ මැද ලක්ෂ්‍ය ඉසඩ්ලු. මේකයි සමානයි. ඉසඩ්ලු. හරි රූපයේ පිටපත් කරගෙන ඉහත තොරතුරු රූපය මත දක්වා හරි මම දැක්කුවා. ඒ ටික හරියනේ. AY සමානයි YD බව පෙන්වන්න. AY කියන්නේ මොකක්ද? AY කියලා කියන්නේ මේකනේ. මෙන්න මේ පාදයයි සමානයි කියලා පෙන්න ගන්න තියෙන්නේ. හරිද? හරි. අපි මේකට මෙහෙම කරමු. මෙන්න මේ ත්‍රිකෝණයයි අංග සම කරමු. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තොත් ත්‍රිකෝණ වල ඉතුරු අංග අනිවාර්යයෙන්ම සමාන වෙනවනේ. ඒක පාවිච්චි කරලා මේක සමානයි කියලා කියමු. දැන් අංග සම කරන්න මොකක් හරි අංග 3ක් හොයා ගන්න ඕන. ඒත් අපි එකක් තියෙනවා මේ රේඛා දෙක සමාන්තරයිනේ සමාන්තර රාශියක් හින්දා. මෙන්න මේ කෝණය බලන්න ඒකාන්තර කෝණ නේද? හරි. එතකොට මේ දෙක සමානයි යන්නේ. අය මම මේ පැත්තට ගන්නත් පුළුවන් නේ ඒකාන්තර කෝණ. මේකයි වෙනම සමානයි මේකයි වෙනම සමානයි. හරිනේ? ඒ වගේම දැන් මේ දිගට සමාන දිගක් නේ මෙතන අපි ඉස්සෙල්ලා ගත්තේ. හරි මේ දිගට සමාන දිගක් නේ මේ පැත්තට ගත්තේ. හරි ඒකින් මේ දෙක කොහොමද සමානයි? ඒ වගේම මේක සමාන්තර වශයෙන් ඉන්න මේකත් සමාන වෙනවා. හරි ඒතකොට බලන්න මේ ත්‍රිකෝණ දෙකේ කෝණ දෙකක් මෙතන සමාන වුණා මෙතන කෝණ දෙක වෙනම සමාන වුණා මේ පාත් දෙක වෙනම සමාන. ඉතින් කෙලින්ම අංග සම කරන්න පුළුවන්. ඉතින් අංග සම කරාම මේකේ අනුරූප අංග සමානයි කියලා කියන්න පුළුවන්. හරි. එහෙනම් වැඩි අංග සම කරගෙන යන්න තියෙන්නේ. ගොඩක් දැක්කනේ ඉතින් අංග සම කිරීමයි ත්‍රිකෝණ මේ සමාන්තර ආශ්‍රය තමයි ඕන වෙන්නේ ගණන් වලට. හරි නලියමු. හරි නලියමු නම AXY ත්‍රිකෝණය සහ AXY ත්‍රිකෝණය හා YDC ත්‍රිකෝණය YDC ත්‍රිකෝණ වල කියලා ලියලා සමානය ලියන්න. ඉස්සෙල්ල මේක පොඩ්ඩක් ලියන්න ඕන ඉස්සෙල්ලානේ. ඉතින් කෝණ සමාන කතන්දරය ලියන්න. AXY සමාන වෙන්නේ මේකට. YCD හේතුව තමයි ඒකාන්තර කෝණ. ගා කෝණය අන්තත් තමයි. ඒ වගේම මේක සමාන වෙන්නේ මේකට. XAY සමාන වෙනවා YDCට. හේතුව එකක් ඒකාන්තර කෝණ. ඊළඟට මේ දෙක සමානයි කියලා දැන් ඉස්සෙල්ලා ලියන්න ඕනේ. මේකයි සමානයි කියලා. XA සමානයි ABට. ඒකට හේතුව තමයි අපි කරපු නිර්මාණය. අතන ගාන දීපු දත්තයක්. ඕනනම් දත්තය කියලා ලියන්න කවන්නේ. දත්තය. හරි. ඒ වගේම මේක සමානයි AB සමාන වෙන්නේ DCට. ඒකට හේතුව සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. හරි. දැන් අවුලක් නැහැ. මේකට මේක සමානයි මේක සමානයි. ඒකින්ද මේ දෙක සමානයි. එම නිසා AX සමාන වෙනවා BCට. හරිනේ? හේතුව ප්‍රත්‍යක්ෂ. හරි. දැන් ඒකෙන් අපිට කියන්න පුළුවන් මේකයි සමානයි. එම නිසා AY සමාන වෙනවා
y dt. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා. හරි. එහෙනම් ඒ වැඩේ ඉවරයි. අඩුපාඩු තියෙනවා හදාගන්න. හරි. ඊට පස්සේ අපි බලමු මේක AY ZB සමාන්තර රාශියක් බව පෙන්වන්න. AY ZB කියන්නේ AY ZB මේක මේ තියෙන චතුරාශ්‍රයක් මේක සමාන්තර රාශියක් කියලා පෙන්වන්න තියෙන්නේ. ළඟ සමාන්තර රාශියක් කියලා පෙන්වන්න නම් මේක මතන්න. හරි. දැන් මේ තියෙනව තාම දන්නේ නැහැ හොඳට ටික. දැන් තව ගොඩක් තියෙනවා තියෙනවා කරන්න. හරි. අපිට දැන් මේක සමාන්තර රාශියක් කියලා පෙන්වන්න ඕන. ඔයා දන්නවා සමාන්තර රාශියක් කියලා පෙන්වන්න ක්‍රමයක් තියෙනවා මෙහෙම. ඕනෑම චතුරස්‍රයක එක සම්මුඛ පාද යුගලයක් සමානක් වෙලා ඒකම සමාන්තර වෙනව නම් අපිට කියන්න පුළුවන් මේක සමාන්තර රාශියක් කියලා. ඒත් බලන්න මේ චතුරස්‍රය දිහා ඔයා දන්නවා මේකයි සමානයි. මේක සමාන්තර රාශියක් ඉඳලා මේ ලොකු පාදේ සමානයි. මේකට මේක සමානයි. මේකට මේක සමානයි. මේකට මේක සමානයි. මෙතනත් නැද ලක්ෂයක්. ඒ කියන්නේ ඒකට පාවිච්චි කළා මේකයි සමානයි කියලා ගන්න පුළුවන්. ඒ මේ සමාන්තර රාශිය. ඒකෙන්ද මේ දෙක සමානයි. හරිද? එතන මේ තියෙන්නේ සම්පූර්ණ පාදයෙන් භාගය. මේ තියෙන්නේ සම්පූර්ණ පාදයෙන් භාගය. මේ දෙක සමානයි කියලා කොහොමද කියන්න පුළුවන්? ඒ වගේම මේක මුලදීම සමාන්තර රාශියක් වෙච්ච හින්දා මේ පාද දෙක මොකක් වෙනවද? සමාන්තරත් වෙනවනේ. ඉතින් සමානත් වෙලා සමාන්තරත් වෙන හින්දා මේ පොඩි එක්කෙනා මොකක් කියලා කියන්න පුළුවන්ද? සමාන්තර රාශියක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි එහෙම කියමු. ඉස්සලා විස්තරය ලියමුනේ. හරි. ලියන්න මෙහෙම AD සමාන වෙනවා BC ට. AD සමානයි BC ට. හරි. ඒකට ලියන්න සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. හරිනේ? හරි. එතකොට ලියන්න තව මෙයා ගන්න පුළුවන් AY කියන එක්කෙනා ගන්න පුළුවන් මේ සම්පූර්ණ එක්කෙනාගෙන් භාගයයි AD. හරිද? ඒක අපි සාධනය කරන්නේ සාධිතයි. තයත සාධිතයි. ඒ වගේම B Z කියන එක්කෙනා ගන්න පුළුවන් BC ගෙන් භාගයක් කියලා. කියන භාගයයි BC. ඒක ගාන දීලා තිබ්බ දත්තය. ගාන කියවනේ මැද ලක්ෂය කියලා.
එම හින්දා අපිට කියන්න පුළුවන් මේ දෙන්න සමානයි කියලා. AY සමාන වෙනවා BZ. අවුලක් නැහැනේ. AY සමානයි BZ. ඒ වගේම මේ දෙක කොහොමද සමාන්තරයි කියලාත් ගන්න පුළුවන්. AY සමාන AY සමාන්තරයි BZ. ඒකත් සමාන්තරාශ්‍රයක් නිසා. සමාන්තරාශ්‍රයක් නිසා. හරි? ඒකෙන් අපිට පුළුවන් එම නිසා AYZB AYZB සමාන්තරාශ්‍රයකි කියලා ලියන්න පුළුවන්. හරිනේ? හරි. ඔය ටික තමයි. තුනක් කරන්න හිටියේ වුණාට දෙකයි කරේ. අවුලක් නැහැනේ. නැත්නම් අපිට ඉතුරු ටික කරගන්න වෙලාව මදි. හරි. ඒ වගේම දැන් අනිත් එකේ තියෙනවා විභාගයට එන්න පුළුවන් මේව චෙක් කරලා තමයි ගැලවෙන්නේ. දැන් ඔය දෙක සාමාන්‍යයෙන් එන්න පුළුවන්. දැන් සමහර ඒවා තියෙනවා චූටි මේවත් දෙන්නේ නැහැ, ලොකු මේවත් දෙන්නේ. හරි නේද? එන්නේ නැහැ කියන්න බෑ මේ ආපු ඒවා. දැන් අනුමාන එකක් අපි විභාග විචාරට කරන්න ඕන. හරි එහෙනම් මේක හරි. එහෙනම් අපි ඊළඟ එක දාන්නම්. තව රෙකෝඩින් එක කොහොමද තව දෙකක් දානවා රෙකෝඩින්. එකක් තමයි මේකේ ත්‍රිකෝණ චතුරස්‍ර දින එකනේ මේ දැම්මේ. තව එකක් තියෙනවා මොකද්ද? වෘත්ත තේරෙන ගණන් තියෙනවනේ. ඒන් ගණන් දෙකක් සාකච්ඡා කරනවා. තව මේ වර්ගජ සමීකරණ. ඒක අර දෙවෙනි වාගේ තිබුණාට ඒකේ ගොඩක් ගණන් එන්නේ තුන්වෙනි වාගෙට. ඒකෙනුත් ගණන් දෙකක් අපි සාකච්ඡා කරලා දානවා. හොඳයි. හරි. ඒ ටික කරන්න දැනට ඊට පස්සේ ඔයගොල්ලන්ට කෙටි භාෂා 100ක ටියුට් එකක් දුන්නා. ඒක වෙනම දානවා. සහ රචනා ප්‍රශ්න 37ක්ද 35ක්ද ඔය. ටියුට් එකක් වෙනම දීලා තියෙයි. විභාගයට කරන්න ඕන මේ මොකොත් නෙමෙයි අර ටියුට් දෙක විතරයි. ඒකේ සියලු දේ අන්තර්ගත කරලා තියෙයි. හරි නේද? හරි මේක කට් කරලා ඊළඟ එකේදී හම්බ වෙනවා.